ජපානය ෆෝන් භාවිතය පැය දෙකකට සීමා කරයි. කොහොමද ඒක? රයිට්. ඉතින් කොහොමද කට්ටියට ඔයාලා බලන්න ඇති මොකද්ද මේ පත්තර කියන රංගනයේ වීඩියෝ එකක් දාලා තියෙන කියලා. ඉතින් මේකේ තියෙන කාරණේ සම්බන්ධයෙන් කතා කරන්න ආවේ ජපානයේ ස්මාර්ට්ෆෝන් පාවිච්චිය පැය දෙකකට සීමා කරන්න යනවා කියන එක. ඉතින් මම දැක්කා මේ වීඩියෝ එකේ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මේ අපි ඉන්නේ වෙන ජපානයකද මෙහෙම කතාවක් මෙහෙනේ අරකයි මේකයි කියලා. නමුත් එහෙම එකක් තියෙනවා. මේ කියන්නේ මුළු ජපානයේම නෙමෙයි මේක පටන් ගන්න මේ අයිචි කියන එකේ අයිචි කියන ප්‍රාන්තේ ඒ අයිචි කියන කලාවේ පළාතේ තමයි මේ කතාව එළියට එන්නේ. ඉතින් එහෙ ඉන්න ජනයන් එන්දීමක් කරලා තියෙන්නේ මේ දවසට ෆෝන් පාවිච්චිය පැය දෙකකට සීමා කරගන්න කියලා. ඉතින් විශේෂයෙන් ළමයින්ට මේ ළමයි මාරු විදිහට ෆෝන් වලට ඇඩික්ට් මෙහින්න කට්ටිය දකිනවා මේ ට්‍රේන් එක යනකොට ට්‍රේන් එකේ ළමයි ෆෝන් එක බලාගත්ත ගමන් එන්නේ පබ්ලික් ප්ලේස් එකට ගියත් එහෙමයි කෑම කන්න රෙස්ටොරන්ට් එකට ගියත් එහෙමයි ළමයි ෆෝන් බලාගත්ත ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ හේතුව නිසා ළමයින්ගේ අධ්‍යාපනයට එතකොට සෞඛ්‍යයට මේක ලොකුවට බලපාලා දෙනවා. ඉතින් ඒක ජපානයේ මේ වගේ තියෙන මේ අයිචි කියන එකේ අයිචි කියන පළාතේ මේ වගේ තීරණයක් කරන් තියෙන්නේ. නමුත් මේක සමීක්ෂණයක් විදිහට කරලා බලනකොට 70%කට වැඩි ප්‍රමාණයක් මේකට විරුද්ධව ප්‍රකාශ කරලා තිනවා. මේකට මේගොල්ලන් කැමති නෑ පැය දෙකක් ලිමිට් කරන එකට. ඉතින් ඒ තරමට මිනිස්සු ෆෝන් එකට ඇබ්බැහි. සමහර අයගෙන් ඇහුවම පැය 3-4ක් අවම මේ දවසට ෆෝන් එක බලනවලු. මේ කාරණේ ජපානයේ පුරාටම ක්‍රියාත්මක කරන විදිහට මේගොල්ලෝ මොකක් හරි වැඩ පිළිවෙලක් කරයි කියලා හිතනවා. ඉස්සරහට තව නීති එකතු කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා 2026 අප්‍රේල් මාසේ ඉඳන් බයිසිකල් පදින ගමන් ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරලා වුණොත් ඒකට නිල් පාට දඩකොලයක් නිකුත් කරන්න යනවා අවු කිප්පු කියලා. ඉතින් ඒකත් දැනුවත් වෙන මම ගැන වීඩියෝ කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ කාරණේට එකගද නැද්ද? ඔයාලා දවසට පැය කීයක් ෆෝන් එක පාවිච්චි කරනවද? එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. ජය වේවා.